ජපානට ඇවිල්ලා මහන්සි වෙලා අමාරුවෙන් ගත්ත ජපාන් ඩ්‍රයිවිං ලයිසන් එක මෙතනින් එහාට පරිස්සම් කරගන්නවා කියන්නේත් අමාරුම වැඩක් වෙයි වගේ. ඉතින් කොහොමද කට්ටියට මෙන්න මේ අලුතින් වෙනස් වෙන නීති සම්බන්ධව අපි ඇත්තටම අප්ඩේට් වෙන්න ඕන. මොකද බොහෝ දුරට අපි මේක නොදැන හිටියොත් එහෙම අපිට ලයිසන් එකකින් පොයින්ට් 6ක් කපා ගන්න වෙනවා. එහෙම නැති වුණොත් මාසෙකට විතර ලයිසන් එකත් කැන්සල් කරගෙන බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද පොලිසියට අහු වුණාට පස්සේ අපිට කියන්න බෑ අපි දැනන් හිටියේ නෑ මේ සම්බන්ධව. එහෙම නැත්නම් අපි පිට රට ආයේ මෙන්න මේ වගේ හේතු කිව්වට මෙහි පොලිසිය හේතු අහන්න ලෑස්ති නෑ. වැරද්ද දැක්කද අදාළ දඩ කොලේ දුන්නා මේගොල්ලන් ගියා. ඉතින් ඒ නිසා මේ අලුතින් එන විශේෂ මේ වගේ දේවල් අපි දැනගෙන සිටිය යුතුමයි. ලබන මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ පළවෙනි දවසට ක්‍රියාත්මක වෙන විදිහට මේගොල්ලෝ අලුත් නීතියක් ගේනවා. ඒක තමයි මේ මෙතෙක් කල් තිබුණ පාරවල් වල ස්පීඩ් ලිමිට් එක නැති තැන්වලදී පැයට කිලෝමීටර් 60ක් දක්වා එලවන්න පුළුවන්. මෙන්න මේ නීතිය මේගොල්ලෝ 2024 දී වෙනස් කරලා 2026 9 වෙනි මාසේ පළවෙනි ඉඳන් ක්‍රියාත්මක වෙන විදිහට පැයට කිලෝමීටර් 30ක් දක්වා විතරයි මේ වගේ පාරවල් වල ස්පීඩ් එක දෙන්න පුළුවන්. ඉතින් මේ මොකද්ද මේ පාරවල්? ඒ කියන්නේ මේගොල්ලන් කියන්නේ මේකට ඇවිල්ලා සේකස්ස දොරව කියලා කියන්නේ. ඉතින් මේ මිනිස්සු එදිනෙදා වැඩිපුර පාවිච්චි කරන පාරවල් උදාහරණයකට කිව්වොත් එහෙම මිනිස්සු සුපර් මාකට් වගේ යන්න පාවිච්චි කරන පොඩි පාරවල්. එතකොට මේ ඉස්කෝලේ ආවට තියෙන පොඩි පාරවල්. මේ තව තියෙනවා මේ මැද ඉරි නැති පාරවල්. සාමාන්‍ය මේ සේකස්ස දොරව කියලා කියන්නේ මීටර් 5.5ට අඩු පාරවල් වලට. මෙන්න මේ වගේ පාරවල් වලට තමයි මේගොල්ලන් මේ සේකස්ස දොරව කියලා කියන්නේ. ඉතින් ජපානයේ ගත්තොත් එහෙම 70%ක් විතර තියෙන්නේ මෙන්න මේ පාරවල්. එතකොට හිතන්නකෝ මෙතන එහාට ඩ්‍රයිවිං කරනවා කියන්නේ ලේසි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ නගර වලින් පිටින් ඉන්න කට්ටියට, ගම් පළාත් වල ඉන්න කට්ටියට. මොකද ඒ වගේ පැතිවල තියෙන්නේ මේ පාරවල්ම තමයි. හැදීරි නැති පාරවල් තමයි තියෙන්නේ. එතකොට මේ ජපාන් මිනිස්සුත් මේ සම්බන්ධව ගොඩක් කතා වෙනවා. නගර වලට, ටොකයි වලට මේක ගෙනාවට කමන්නේ. ඒක සාධාරණයක් තියෙනවා. මොකද මේ වගේ පාරවල් එහෙ අඩුයි. නමුත් නගර වල වැඩි හරියක්ම තියෙන්නේ මේ මැදේරි නැති පාරවල්. එතකොට මේ මිනිස්සු දිගටම එලවන්න වෙන්නේ මේ පැයට කිලෝමීටර් 30ක වේගෙන්. එතකොට ඒක ලීසි වෙන්නේ නැහැ. දුර ගමනක් යනකොට දිගටම පැයට කිලෝමීටර් 30ක වේගයකින් යනවා කියන්නේ. ඉතින් ජපාන් පොලිසිය මේ සම්බන්ධව කියන ප්‍රධාන කාරණයක් තමයි මේ සේකස්ස දොර. ඒ කියන්නේ මීටර 5.5ට අඩු පාරවල් වල වෙච්ච ඇක්සිඩන්ට් වලින් නැති වෙච්ච ජීවිත ප්‍රමාණය සහ මහා පාරවල් වල වෙච්ච ඇක්සිඩන්ට් වලින් නැති වෙච්ච ජීවිත ප්‍රමාණයත් එක්ක බලනකොට මේ පොඩි පාරවල් වල වෙච්ච ඇක්සිඩන්ට් වලින් තමයි වැඩිපුර මිනිස්සු නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව මේ පොඩි පාරවල් කියන්නේ ඔය පාට අතර තියෙන පාරවල්, ඉස්කෝලාවට තියෙන පාරවල්, ඔය වංගු තියෙන පොඩි පාරවල්. මේ පාරවල් වල සමහරව වයසක කට්ටිය බයිසිකල් වලින් එහාට මෙහාට යනවා, පයින් යන කට්ටිය යනවා. එතකොට ඉස්කෝල ළමයි එහාට මෙහාට මේ පාරවල් පයින්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් මේ පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගිහලා ඇක්සිඩන්ට් එකක් වුණොත් ජීවිත හානි වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. ඉතින් මෙයාලා උදාහරණයකටත් කියනවා පැයට කිලෝමීටර් 30ක වේගෙන් ගිහලා ඇක්සිඩන්ට් එකක් වුණොත් ජීවිත හානියක් වෙන්න පුළුවන් අවස්ථාව 10%ක් කියලා. ඒතර මේක පැයට කිලෝමීටර් 60ක වේගින් යන්නේ මේක 7-8 ගුණයකින් වැඩි. එතකොට ඒක නැති කරගන්න තමයි මෙයාලා මේ අලුත් නීතිය ගේන්න යන්නේ කියලා තමයි මෙයාලා කියන්නේ. දැන් ස්ටාර්ට් කරනවා ලබන මාසේ පළවෙනිදා ඉඳන්. ඉතින් මේකට ඔය මේ ගම් පළාත් වල මිනිස්සුන්ට පොඩි විරෝධතාවයක් තියෙනවා. ඒගොල්ලන්ට මේක පොඩි අමාරුයි කියලා මේ වැඩි. නමුත් ඉතින් පොලිසිය මේක මේ හැමෝටම පොදුවේ මුළු රටටම එක වගේ ක්‍රියාත්මක කරන්න තමයි මේගොල්ලන්ගේ සූදානම. ඉතින් මේක අපි හැමෝටම හරි වැදගත්. මොකද අපි ෆලෝ කරන්න ඕන එකක්. අපි හරි අමාරුවෙන් තමයි මෙහෙට ඇවිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එකක් අරගෙන වාහනයක් අරගෙන පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම තියෙද්දි අපිට මෙහෙ තියෙනවානේ බලාපොරොත්තු ඉස්සරහට මේ වීසා අලුත් කරගෙන යන්න ඕනේ, PR එකක් දාන්න ඕනේ, එහෙම නැත්නම් සිටිසන් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කාරණාවලින්ද මේ අලුත් වෙලා තියෙන නීතිත් එක බලනකොට මේ ඇක්සිඩන්ට් කේස් එහෙම නැත්නම් මේ හයි ස්පීඩ් කේස් එහෙම තිබුණොත් වීසා වලට ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට අපි කිකසින්සේ කියනවා එහෙම නැත්නම් සිටිසන්ෂිප් එක ඉල්ලන්න ගියොත් ඒවට මේවා තදින්ම බලපානවා. ඒවා තිබුණොත් ඒ වගේ රෙකෝඩ්ස් තිබුණොත් ඒවා ඇප්ලයි කරන්නත් බැරි වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා හරි අපි පරිස්සමෙන් මේ වගේ දේවල් දැනුවත් වෙලා මේවා ෆලෝ කරන්න වෙනවා ඉස්සරහට. නැත්නම් අපිට ලේසි වෙන්නේ නැහැ. පොඩි මේවා කියන්නේ අපි පරණ විදිහටම පැයට කිලෝමීටර් 60ක වේගෙන් එළෙව්වොත් සාමාන්‍ය ඩ්‍රයිවිං ලයිසන් එකට පොයින්ට් 6ක් සහ මාසයක් විතර ලයිසන් එක නවත්තන්න පුළුවන්. ඉතින් මේ වගේ ලයිසන් එක කැන්සල් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා අපේ අලුතෙන් ආපු කට්ටිය එහෙම ඉන්නවා නම් ඔය ඉන්ටර්නැෂනල් ලයිසන් එහෙම පදිනවා නම් හරි පරිස්සමෙන් සහ ලයිසන් මෙහෙ ජපාන් ලයිසන් එක තියෙනවා නම් ඒත් එහෙමයි. ඉතින් මේ වගේ දේවල් දැනුවත් වෙලා පරිස්සමෙන් මෙතනින් එහාට වාහනය පාවිච්චි කරමු. වාහන විතරක් නෙමෙයි බයිසිකල් වලටත් එහෙමනේ. බයිසිකල් වලටත් දඩ ගහනවානේ. ඉතින් ඒ නිසා ලේසි වෙන්නේ නැහැ. මෙහෙ බයිසිකල් එක පාවිච්චි කරත් එකයි වාහනයක් පාවිච්චි කරත් එකයි හරි පරිස්සමෙන් අපිට මෙතනින් එහාට පාරේ යන්න වෙනවා. ඉතින් මේ ටික තමයි ෂෙයා කරගන්න ඕනා තිබ්බේ. වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.